අපිට පුළුවන්ද HP හරි Dell හරි Asus හරි ලැප් එකකට පුළුවන්ද Mac operating system එක දාන්න? පුළුවන්ද? කල්පනා කරන්න. යකෝ කල්පනා කරන්න දෙයක් නැහැ. දාන්න බෑ. හරිද? ඇයි Android වලට පුළුවන්ද iOS එක දාන්න? දාන්න බෑ. එහෙම දාන්න බෑ. මේ manufacturers ලා හදන්නේ මේ විදියට. ඇයි ඒ hardware compatibility කියන එක. Windows OS එක දුවන විදිහයි iOS එක දුවන විදිහයි වෙනස්. Mac OS එක දුවන විදිහයි වෙනස්. Windows වලදී ඕන වෙන system requirements විදියට නෙමෙයි iOS එක නේ Apple OS එකක system එක දුවන්නේ. system requirements වෙනස්. ඕක හරියට මේ වගේ දෙයක්. මනුස්සයෙකුගේ brain එකකින් function වෙන දේවලුයි බල්ලෙක් වගේ සතෙක්ගේ brain එකකින් function වල දේවලුයි ගත්තොත් එහෙම similarities එක සමානකම් තිබුණට වෙනස්කමක් තියෙනවා. අපි තව වෙනස් සතෙක් ගමු. මාළුවෙක් ගමු. අපි මනුස්සයා පැත්තකින් තියමු. ඌ කොහොමත් කම්ප්ලෙක්ස් නේ. මේ මිහි පිට ඉන්න කම්ප්ලෙක්ස්ම ජීවියා මනුස්සයා. ඒක දෙකක් නැහැනේ. සංකීර්ණම සිස්ටම් එකේ ඉන්න මිනිස්සුන්ට. ඒතර අපි ගමු මාළුවෙක් වගේ සතෙකුයි බල්ලෙක් වගේ කෙනෙකු ගමු. ඒතර බල්ලගේ මාළුවගේ දෙන්නගෙම සමානකම් තියෙනවා. ඌත් කනවා මූත් කනවා. අරුත් හුස්ම ගන්නවා මූත් හුස්ම ගන්නවා. හරිද? මාළුවත් හුස්ම ගන්නවනේ. හැබැයි ඌ වතුරෙන් ගන්න. ඌගේ බ්‍රේන් එක ෆන්ක්ෂන් වෙන්නේ ඌගේ හાર્ඩ්වෙයාර් වල හැටියට. තේරෙනවද? බල්ලට හුස්ම ගන්න නහයක් තියෙනවා. ඒ කියන්නේ ඌගේ ඒ හાર્ඩ්වෙයාර් එකේ විදිහට තමයි බ්‍රේන් එක ඒකට ෆන්ක්ෂන් වෙන්නේ. හැබැයි මාළුව හුස්ම ගන්න දැන් කියන්නේ පස්සේ සමහර මාළු උඩට ඇවිල්ලා හුස්ම ගන්නව නේද කියලා. ඔව් ඉන්නවා. අපි කියන්නේ මැමල්ස්ලා කියලා කියන්නේ. මාළුන්ගේ ಜಾති දෙකක් තියෙනවා හරිද? බයොලොජි පාඩමක් නෙමෙයි. දන්න කට්ටිය දන්නවා ඇති. සමහර මාළු ඉන්නවා වතුරෙන් හුස්ම ගන්න කට්ටිය. තව සමහර මාළු ඉන්නවා කො ගෙදර මේ ෆයිටර්ස්ලා හදන ඇතසන් බලන්න. ෆයිටර්ස්ලා ඉන්න අය. ෆයිටර්ස්ලා දන්නවද? අර ලස්සන ඉන්න වරල් ගොඩාක් කියනවා. ෆයිටර්ස්ලා අයිති වෙන්නේ මැමල්ස්ලා කියන જાතියට. ඒ කියන්නේ ඒගොල්ලෝ මාළු නාට ඌ උඩට ඇවිල්ලා තමයි හුස්ම අරගෙන ආයි පල්ලෙහාට ගින් ලොකු වෙලාවක් ඉන්නවා ආයි උඩට ඇවිල්ලා හුස්ම කරගෙන යනවා එහෙම. ඒකනේ උන්ට ඔක්සිජන් දාන්න ඕනේ නැත්තේ නිසානේ. දැන් මාළු ටැංකියක් ගෙදර තියෙනවා නම් ගොඩක් මාළු ටැංකි වල ඔක්සිජන් දාන්න එපා. හේතුව ඌට වතුර දිය වෙච්ච තමයි ඌගේ කරමලයක් තමයි දින්නේ. අර ඌ එහෙම නෙමෙයි ඌ උඩට ඇවිල්ලා උඩින් අපි වගේ තමයි හුස්ම ගන්න. අරගෙන ආය යට යනවා. කිසි කරදරයක් නැහැ ඔක්සිජන් දාන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඩොල්ෆින්ස්ලා, වේල්ස්ලා, ඒ කියන්නේ මේ වේල්ස්ලා කියන්නේ කවුද? තල්මස්. ඒගොල්ලෝ මුහුද යට හුස්ම ගන්න බෑ. ඒගොල්ලෝ උඩට ඇවිල්ලා මෙහෙම බ්‍රීත් කරලා ආයෙමත් යට යනවා. හරි. යට ලොකු වෙලාවක් ඉන්න පුළුවන් ඒගොල්ලන්ට ඉඳලා ආයෙමත් ඒගොල්ලන්ගේ උඩ තමයි තියෙන්නේ අර අපේ නහය වගේ හුස්ම ගන්න කොටස මේ උඩ තියෙන්නේ. ඒතර ඔයාලට තේරෙනවද එයාගේ හાર્ඩ්වෙයාර් විදිහට තමයි බ්‍රේන් එක ෆන්ක්ෂන් වෙන්නේ. කරමලෙන් හුස්ම ගන්න විදිහට තමයි මාළුවගේ හැදිලා තියෙන බ්‍රේන් එක. හැබැයි මොලෙන් එපා ඒ සපෝට් දෙන්න නේ මොලේනේ ඔක්කොම කරන්නේ. ඒ වගේ තමයි. පැහැදිලිද? Mac operating system එක සපෝට් කරන්නේ Mac වලට අදාළ හાર્ඩ්වෙයාර් තියෙනම් විතරයි. නැත්නම් ඒක දුවා ගන්න බෑ. පැහැදිලිද? Windows operating system එක හදලා තින්නේ වෙන විදිහකට. ඒකෙදි අර බේසිකලි තියෙන්න ඕන වගේක් තියෙනවා. හරිද? දැන් පැහැදිලිද හේතුව?